Hey everyone, I am Abdul Malik. මගේ NIC number එක 2008 028 025 62. අපි වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 කියන සබ්ජෙක්ට් එකේ eShop කියලා මල්ටි වෙන්ඩර් වෙබ් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න ඕනේ. එතකොට දැනට අපි eShop එකේ අපි බැලුවා sign up design එක බැලුවා, sign in design එක බැලුවා, sign up process එක බැලුවා, sign in process එක බැලුවා. එතකොට යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න විදිහට රිමම මේ ඔප්ෂන් එකක් දාලා ඔටෝ ඒගොල්ලන්ගේ ක්‍රඩෙන්ෂියල්ස් ටික ෂෝ කරන විදිහ බැලුවා. ඕකම අපි බැලුවා. අද අපි බලමු මෙන්න මේ forgot password කියන ලින්ක් එක ක්ලික් කරාම මොකද වෙන්නේ කියලා. එතකොට මගේ ප්‍රොජෙක්ට් එක රන් වෙන්නේ local host එකේ index.php ඔයගොල්ලෝ දන්නවා. එකම page එකේ තමයි sign in සහ sign up page එක වැඩ කරන්නේ. දැන් forgot password එකේ basic idea එක තමයි අපිට OTP use කරන්න පුළුවන්. නැත්නම් email use කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අපිට මොනවාරි verification process එකක් නිකන් ගත්ත ගමන් යට දෙනවට වඩා verification process එකක් දෙනවා. දැන් Daraz වල ඔක්කොම අපිට forgot password එක අපිට පාස්වර්ඩ් එක අමතක වුණොත් ඒගොල්ලෝ එක්ක OTP එකක් යවලා verify කරලා change කරන්න දෙනවා. නැත්නම් email එකක් දාලා එහෙම මේ OTP කෝඩ් එකක් දාලා එහෙම ගල දෙනවා. ඒ වගේ නැත්තම් තව ලොග් සේම් ඊමේල් එකේ ලොග් වෙලා තියෙන තව ෆෝන් එකකට yes කරන ඔප්ෂන් එක දීලා අර Google accounts වල වගේ එහෙම හුඟක් ක්‍රම තියෙනවා. හැබැයි මගේ මේ eShop කියන වෙබ් ඇප්ලිකේෂන් එක මම යූස් කරන එක තමයි ඊමේල් කියන ඔප්ෂන් එක මම යූස් කරනවා. එතකොට බේසික් අයිඩියා එක තමයි forgot password කියලා එකක් කියපු ගමන් මෙන්න මේ ඊමේල් කියන ඉන්පුට් එකේ එයා ටයිප් කරලා තියෙන වැලිඩ් ඊමේල් එකට නිකන් ඊමේල් නෙමෙයි වැලිඩ් වෙච්ච ඊමේල් එකට ඒ ඊමේල් එක අරන් ඒ ඊමේල් එක වැලිඩ්ද කියලා බලලා ඒ ඊමේල් එක අපි සිස්ටම් එකේ තියන්න ඕනේ. නැත්නම් ඉතින් මොන හරි ඊමේල් එකක් දාලා වැඩක් නැහැ. අපි eShop කියන වෙබ් ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙච්ච යූසර් කෙනෙක්ට විතරයි මේක මේ මේ රෙජිස්ටර් වෙච්ච ඊමේල් එකට විතරයි මේ වෙරිෆිකේෂන් කෝඩ් එක යන්නේ. එතකොට මෙන්න මේ forgot password කියන එක ක්ලික් කරාම මේ ඊමේල් එක අරගෙන ඒ ඊමේල් එකට මෙයිල් එකක් එවනවා. පස්සේ ඒක එතනින් මොඩල් එකක් ඕපන් කරලා මොඩල් එකක් බූස්ට් වල තියෙන මොඩල් sorry guys බූස්ට් වල මොඩල් එකක් තියෙනවා. එතකොට ඒ මොඩල් එක ඕපන් කරලා යාට new password එකක් දීලා ඊට පස්සේ confirm password කියලා එකක් දීලා වෙරිෆිකේෂන් කෝඩ් එකත් හරිනම් ඔක්කොම same new password සහ confirm password දෙකම same වෙන්න ඕනේ. වෙරිෆිකේෂන් කෝඩ් එක හරි වෙන්න ඕනේ. ඒ ඊමේල් එකට යවපු වෙරිෆිකේෂන් කෝඩ් එකම වෙන්න ඕනේ. එහෙම වුණා නම් එයාට සක්සස්ෆුලි පොකට් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන්. රීසෙට් කරලා ඒ අලුත් පාස්වර්ඩ් එක මෙතනට එන්ටර් කරලා එයාට සයින් ඉන් කරන්න පුළුවන්. අවශ්‍ය නම් මේක දාලා. දැන් අපේ ප්‍රශ්නේ තමයි කොහොමද වෙරිෆිකේෂන් කෝඩ් එක අපි චෙක් කරන්නේ යවපු මෙයිල් එකට ආපු එකයි එයා මෙතන අපේ මොඩල් එකේ එන්ටර් කරන එකයි සේම්ද කියලා. ඒකට තමයි ඩේටාබේස් යූස් කරන්නේ. ඩේටාබේස් එකේ යූසර් ටේබල් එකේ වෙරිෆිකේෂන් කෝඩ් කියලා කොලම් එකක් තියෙනවා. ඒ කොලම් එකේ ඒ යූසර්ට අදාළව වෙරිෆිකේෂන් කෝඩයක් තියෙනවා. එතකොට අපිට යූසර් මේක ක්ලික් කරාම ඊමේල් එක යයි. එතකොට මොඩල් එකේදී ඒ බටන් එකේ රීසෙට් කියන බටන් එකේ මොඩල් එකේ රීසෙට් කියන බටන් එකේ අපිට බලන්න පුළුවන්. එයා එන්ටර් කරපු අර වෙරිෆිකේෂන් කෝඩ් කියන ඉන්පුට් එකේ වැලියු එකයි ඩේටාබේස් එකේ තියෙන වෙරිෆිකේෂන් කෝඩ් එක කොලම් එකේ තියෙන වැලියු ඒ යූසර්ට අදාළව තියෙන කොලම් එකේ වැලියු එක සමානයි නම් ඒ දෙකම එකයි. ඒ වගේ තමයි අනිත් එක මේ කෝඩ් එක යුනික් වෙන්න ඕනේ. ඒකට PHP වල ෆන්ක්ෂන් එකකුත් තියෙනවා යුනික් ID කියලා. ඒතකොට ඒක අපිට PHP වලින්
කරන එක තවත් පහසුයි. ඊමේල් සෙන්ඩින් ඔක්කොම ඉතා පහසුයි. එතකොට ඒක තමයි බේසික් අයිඩියා එක. ඊමේල් එක ගන්නවා. ඒ ඊමේල් එකට අපි ඒ ඊමේල් එක අපේ ඩේටාබේස් එකේ අපි සිස්ටම් එකේ තියෙනවා නම් එයාට ඊමේල් එකක් එවලා මොඩල් එකක් ඕපන් කරලා ඒ මොඩල් එකේ new password confirm password කියලා ඒ දෙක සමාන නැත්නම් error message එකක් සමානයි නම් ආ, සමානයි නම් වෙරිෆිකේෂන් කෝඩ් එක එන්ටර් කරලා දෙන්න ඕනේ. ඒකත් ඊමේල් එකට ආපු නැති එකක් නම් ඒක එතනත් error message එකක්. අ, තුනම හරිනම් එයාට ආයි ලොගින් පේජ් එකට ඇවිල්ලා පාස්වර්ඩ් එක දාලා sign in වෙන්න පුළුවන්. ඒ තමයි බේසික් කතන්දරේ. එතකොට අපි කෝඩ් එකේ පැත්තට යමු. ඉස්සලාම index.php එකේ මේක තමයි sign in box එක. ඊට පස්සේ මේක තමයි forgot password anchor tag එකක්. දැනට anchor tag එකක් තියෙන නෑ styling purposes වලට. නැතුව href එකකින් අපි කොහෙටවත් redirect වෙන්නේ නැහැ. ඔයාලා බලන්න පුළුවන් මම hash දාලා තියෙන්නේ. අපි on click එකේ තමයි handle කරන්නේ. එතකොට ඒ කියලා දාපු ගමන් href එකක් set කරගපුවම මේ ලස්සන styling එකයි ඒකයි. ආ sorry. එතකොට on click කියලා කියන්නේ ඔයාලා දන්නවා. මේ ඒ කියන එලිමන්ට් එක ක්ලික් කරද්දි on click එයා ක්ලික් කරද්දි මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා script.js එකේ තියෙන ෆන්ක්ෂන් එක කෝල් කරන්න ඒ script.js කියලා කියන්නේ මම ලින්ක් කරලා තියෙනවා ඒක එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ on click එකේදී got password කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා ඒ වගේ මම මොඩල් එකේ කතන්දරයක් කිව්වා එහෙනම් ඒකත් දැන් පැනලා ඉන්න div එකක් තියෙනවා class model bootstrap classes tab index එක දැනට -1 ඊට පස්සේ model dialog එකට content එක header එක දාලා forgot password කියලා දාලා button එක close එතකොට මෙතන forgot button මෙතන close button එක තියෙන ක්ලික් කරාම close වෙයි ඒ වගේ ඊට පස්සේ model body එක new password ඕනේ retype password ඕනේ verification code එකට ඕනේ footer එකේ මම close reset කියලා මේ බටන් දෙකක් තියලා තියෙනවා එතකොට මේක dismiss වෙයි close වෙයි auto එනවා බලන්න මෙතනත් මේ close button එක නම් close කරන්න පුළුවන් variable close කරන්න පුළුවන් ඒක ඔව් guys ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මම මෙතන ID දාලා තියෙනවා NPB ඒ කියන්නේ new password මේක renew re-enter password මේක verification code ඊට පස්සේ මේක reset button එකේදී reset password කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා on click එකේදී ඊට පස්සේ එතකොට මේක තමයි මගේ මොඩල් එකේ ඩිසයින් එක ඔයගොල්ලන්ට ඒක බූස්ට්‍රැප් වලින් ගන්න පුළුවන් බූස්ට්‍රැප් වලේ බූස්ට් එකක් ගන්න බූස්ට්‍රැප් මේ වගේ තමයි මොඩල් එක තියෙන්නේ මේ මොඩල් ටයිටල් එක මේක ක්ලෝසබල් එක මේක බොඩි එක මෙතන බොඩි එකේ ඉන්පුට්ස් තුනක් දීලා තියෙනවා ඊට පස්සේ මේ ෆුටර් එකේ තියෙන බටන්ස් දෙක එහෙම තමයි මොඩල් එකේ ඩිසයින් එක ඒ වගේම තමයි tab index dialog content බොඩි එක ඔයාලා දකිනවා ලයිව් ඩෙමෝ එකක් තියෙනවා මේ වගේ තමයි එයි ඔව් අතට මේ වගේ තමයි එයි මෙතන launch demo model වගේ එකේ forgot password එක ක්ලික් කරාම මේක visible වෙයි එතකොට yes guys එතකොට මේ තමයි මොඩල් එක දැන් අපි forgot password එක ටිකක් බලමු ඉස්සෙල්ලාම forgot password එකේ මම කියපු වගේ document එක මෙන්න මේ document එකේ මේ index.php කියන document එකේ email to කියලා තියෙන email to කියලා ID එකක් තියෙන email to කියලා ID එකක් තියෙන element එක ගන්න මේ document එකේ email to කියලා ID තියෙන එලිමන්ට් එක ගන්න. ඒ එලිමන්ට් එක මොන හරි වෙන්න පුළුවන්. අපේ කේස් එකේ ඒක ඉන්පුට් එකක්. හරිද? එතකොට ඉන්පුට් එකක්
ඊට පස්සේ අපි කියනවා ඉන්පුට් ඉන්පුට් එකේ වැලියු එක. ඒ කියන්නේ දැනට මේකේ වැලියු එකක් නෑ. එතකොට මේක empty. දැන් මෙතන මම test@gmail.com කියලා දාපුවම මේක තමයි ඒකේ වැලියු එක. එතකොට අපි මේක තමයි DOM එකේ ඉඳන් ස්ක්‍රිප්ට් එකට ගන්න. අරගෙන රික්වෙස්ට් එකක් රෙඩි කරනවා. ඒ කියන්නේ ක්ලයන්ට් සර්වර් සයිඩ් ක්ලයන්ට් සයිඩ් එකේ ඉඳන් සර්වර් සයිඩ් එකට රික්වෙස්ට් එකක් දාන්න ඕනේ. ආ ඒක ප්‍රොසෙස් කරලා අවුට්පුට් එක රෙස්පොන්ස් එකක් විදියට දෙයි අපිට. එතකොට ඒ රික්වෙස්ට් එක යවන්න ඕනේ නිසා තමයි අපි රික්වෙස්ට් එක හදනවා රික්වෙස්ට් ඔබ්ජෙක්ට් එකක්. එතකොට අපි මේක AJAX through තමයි කරන්නේ. AJAX කියන්නේ asynchronous JavaScript and XML. ඊට පස්සේ මේ රික්වෙස්ට් ඔබ්ජෙක්ට් එකේ already state change කියලා property variable එකක් තියෙනවා. ඒ variable එකට අපි anonymous function එකක් assign කරනවා. ඒ කියන්නේ නමක් නැති. මොකද දකින්න මෙතන නමක් නැහැ. අපිට මෙතන නමක් දාන්න බෑ. නමක් නැති ෆන්ක්ෂන් එකක් තමයි anonymous ෆන්ක්ෂන් කියලා කියන්නේ. එතකොට ඒකේ බලනවා අපි ඒ ෆන්ක්ෂන් ඇතුලේ if check එකක් තියෙනවා. if එකේ request.ready state කියලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා මම කියනවා ready state change කියලා කියන්නේ මොනවද කියලා. එතකොට මේකත් on click එකක් වගේ තමයි. click user click කරද්දී on click. ඒ වගේ මේකත් event එකක්. ඒ event එක තමයි ready state කියලා රික්වෙස්ට් එකක් තියෙනවා. ඒක හතරක් තියෙනවා. 1 2 3 4 කියලා ඒක මාරු වෙවි තියෙයි එක එක ස්ටේට් එකට අදාළව. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඩෝර් එක දැන් ඕපන්. ඒක ඕපන් ස්ටේට් එක. ඊට පස්සේ ක්ලෝස් වෙලා නැහැ ක්ලෝසින්. එතකොට ඒක ක්ලෝසින් ස්ටේට් එක. ක්ලෝස්ඩ් ඒ වගේ ක්ලෝස්ඩ් ස්ටේට් එක. ඒ වගේ ස්ටේට්ස් තියෙනවා. ඒ ස්ටේට් එක චේන්ජ් වෙද්දී එකින් එකට ස්ටේට් එක මාරු වෙන්නේ ඕපන් වෙයි ක්ලෝසින් වෙයි ක්ලෝස්ඩ් වෙයි ලොක් වෙයි. එතකොට ඒ වගේ ස්ටේට් මාරු වෙනකොට මේ ෆන්ක්ෂන් එක කෝල් කරන්න කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒ ෆන්ක්ෂන් එකේ අපි if check එකක් දාන හැම ස්ටේට් එකේදීම අපිට මේ ෆන්ක්ෂන් එක එක්සිකියුට් කරන්න ඕනේ නැහැ. අපිට ඕනේ ready state එක 4 කියන. ඒ කියන්නේ 4 කියන ස්ටේට් එක තමයි client රික්වෙස්ට් එක රෙඩි කරලා සර්වර් එකට යවලා ඉවරයි. සර්වර් එක ඒ රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් ජෙනරේට් කරලා ඉවරයි. ඒක ක්ලයන්ට් සයිඩ් එකටත් ආවා. ක්ලයන්ට් සයිඩ් එකත් රිසීව් කරලා ඉවරයි. ඒ ස්ටේට් එක. ඒ කියන්නේ ක්ලයන්ට් රික්වෙස්ට් එක එවලා ප්‍රොසෙස් කරලා අවුට්පුට් එක ආයේ ක්ලයන්ට් එකට හම්බුන ස්ටේට් එක. ඒ ස්ටේට් එක තමයි 4 කියලා කියන්නේ. තව ස්ටේට්ස් තියෙනවා. ස්ටේට්ස් ඔයගොල්ලන්ට මම පෙන්නනවා. මේ 0 කියලා කියන්නේ රික්වෙස්ට් එක තාම ඉනිෂියලයිස් වෙලා නැහැ. කියන්නේ රික්වෙස්ට් එක රෙඩි වෙලා නැහැ තාම. ඊට පස්සේ 1 කියලා කියන්නේ සර්වර් එක ක්ලයන්ට් සයිඩ් සර්වර් එක කනෙක්ෂන් එක ස්ටැබ්ලිෂ් කරලා කනෙක්ෂන් එක බිල්ඩ් කරලා ඉවරයි. සෙකන්ඩ් කියලා කියන්නේ සර්වර් සයිඩ් එකට රික්වෙස්ට් එකක් ආවා. තර්ඩ් කියලා කියන්නේ එයා ආපු රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරනවා. 4 කියලා කියන්නේ රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරලා ඉවරයි අවුට්පුට් රෙඩි අවුට්පුට් එක ජෙනරේට් කරලා ඉවරයි රෙස්පොන්ස් එක රෙඩි කියලා යවන්නේ. ගේම් ඉවරයි ක්ලයන්ට් සයිඩට ගේම් ඉවරයි. එතකොට ඒක තමයි රෙඩි ස්ටේට් එක. ඊට පස්සේ request.status එක. ස්ටේටස් එකේ වලට එකක් තියෙනවා. 403 කියලා කියන්නේ 4 billion. ඒක අපිට authorize නෑ. authorized access තමයි ඕනේ. ඒකට authorized persons only, users only. 404 කියන්නේ page not found. එතකොට මේ වගේ error එකක් ආවොත් අපි ලොගින් වෙලා ඉවරයි. හැබැයි ඒ page එකට අපිට access නෑ. ඒකට access තියෙන්නේ වෙන authorized තියෙන කට්ටියට විතරයි. 2 කියලා කියන්නේ ස්ටේටස් එක ඕකේ ප්‍රශ්නයක් නෑ සක්සස්. ඒකම ඒ ස්ටේට් එකේ ඒ ස්ටේට් එකනොත් සමහර වෙලාවට එරර් තියෙනවනේ. අනේ ඒක තමයි එතන n එකක් බලන්නේ. දෙකම true වෙන්න ඕනේ. එතකොට 200 කියලා කියන්නේ. එතකොට එකපාරයි මේ if එක වැඩ කරන්නේ. අපේ ෆන්ක්ෂන් එක 4 පාරක් වැඩ කරයි. එතකොට ready state එක 4 if එක අපි if එක ඇතුලේ අපිට ආවොත්
රික්වෙස්ට් එකේ රෙස්පොන්ස් ටෙක්ස්ට් එක සෝරි රික්වෙස්ට් එකේ රෙස්පොන්ස් ටෙක්ස් එක රික්වෙස්ට් එකේ රෙස්පොන්ස් ටෙක්ස්ට් එක අපි ගන්නවා රික්වෙස්ට් ඔබ්ජෙක්ට් එකේ තියෙන රෙස්පොන්ස් ටෙක්ස්ට් කියලා වේරියබල් එකක් ප්‍රොපර්ටි එකක් ඒ ප්‍රොපර්ටි එක අපි වේරියබල් එකකින් ස්ටෝර් කරලා ඒක සක්සස් නම් ඇලර්ට් එකක් දෙනවා වෙරිෆිකේෂන් කෝඩ් sent to your email please check the email ඊට පස්සේ අපි මෙතන මට අමතක වුණා මෙතන forgot password model කියලා වේරියබල් එකක් ඩිෆයින් කරලා තියෙනවා ඊට පස්සේ var model කියලා තව වේරියබල් එකක් දාලා ඊට document.get element by id fb model එතකොට fp model කියලා කියන්නේ මේ මොඩල් එකේ outer wrap එක fp model ඒක තමයි අපි අරගෙන තියෙන්නේ ඒක අරගෙන අපි මොඩල් එකේ ස්ටෝර් කරලා තියෙනවා ඊට පස්සේ forgot password මොඩල් එකේ new bootstrap කියන මේ ප්‍රොපර්ටි එකේ මොඩල් කියලා ඉන ක්ලාස් එකක් තියෙනවා එතකොට ඒක කන්ස්ට්‍රක්ට් කරන ඒ කියන්නේ මේ bootstrap එක ඇතුලේ තව ක්ලාස් එකක් තියෙනවා මොඩල් කියලා ඒකට ක්ලාස් එකක් ඇතුලේ ක්ලාස් එකක් වගේ ඒ කියන්නේ ඔව්, මේ bootstrap කියන වේරියබල් එකේ මොඩල් කියලා ක්ලාස් එකක් තියෙනවා ඒ මොඩල් කියන ක්ලාස් එකට අපි අපේ එලිමන්ට් එක දෙනවා අපි කන්ස්ට්‍රක්ටර් එකට ඒ කියන්නේ බූස්ටර් දැන් මෙහෙම ඒ කියලා ක්ලාස් එකක් තියෙනවා ඒක ස්ටැටික් ක්ලාස් එකක් තියෙනවා කියමුකෝ b කියලා අපේ a.b ඒ කියන්නේ a.b හැබැයි ඒ කියන ක්ලාස් එකක් තියෙනවා හැබැයි ඒකේ ඇතුලේ තව ස්ටැටික් නෙමෙයි නිකන් ඉන්ස්ටන්ස් ක්ලාස් එකක් තියෙනවා නම් අපිට නිකන් a.b කියලා ඇක්සස් කරන්න බෑ new ඒ කියලා ඔබ්ජෙක්ට් එකක් හදන්න ඕනේ. ඒ හදපු එක තමයි bootstrap. ඊට පස්සේ bootstrap.model කියන්නේ ඒ dot model b කියන වගේ ඒ වගේ කතන්දරයක් තමයි මෙතනත් වෙන්නේ. ඊට පස්සේ forward password model එක අපි show කරනවා. එහෙම success නැත්තම් අපි message d එකට response එක assign කරනවා. ඊට පස්සේ request එක අපි open කරනවා කියන්නේ prepare කරනවා අපේ request එක. මොනව මොනවගේ මොන රික්වෙස්ට් එකක්ද යන්න ඕනේ put the delete the post the get the අපේ කේස් එකේ මේක get කියන්නේ URL එකේ bind වෙලා data URL එකේ bind වෙලා යන්නේ මේ ඉඳ forgot password process.php එකට මේ URL එකට යන්න query parameters වලට e කියන නමින් අපි අල්ලන් ඉන්න email එකේ value එක යවන්න asynchronous වෙන්න ඕන නිසා true අපි මේ මෙතනදී send කරද්දී f එක දාන්න අපි form data නෙවෙයි අපි get request එකක් තියෙන නිසා form data එකක් නැත ඒකට ඒ වෙනුවෙන් data යන්නේ query parameters වලින් එතකොට අපි දැන් බලමු forgot password process.php එක ඒකේ ඉස්සෙල්ලාම තියෙන PHP script එක ඊට පස්සේ include connection.php ඔයාලා දන්නවා මම already කියලා තියෙනවා එතකොට class.database ඒකේ class එකක් හදනවා ඒකේ static variable එකක් තියෙනවා connection කියලා ඒ connection එකට value එකක් assign කරගන්න අපිට අපි මම method එකක් හදලා තියෙනවා setup connection කියලා ඒකේ බලනවා set ඒ කියන්නේ PHP වලින් තියෙන function එකක් මේ මොන හරි variable එකට value එකක් set කරලාද assign කරලාද තියෙන්නේ කියලා බලන්න check කරන method එකක්. එතකොට ඒ method එකට අපි යවනවා මේ connection static variable නිසා database.connection එතකොට database මේ connection variable එකට value එකක් set කරලා තියෙන්නේ නැත්තම් not එකක් දාලා තියෙනවා. හරිද? එතකොට තියෙනවා නම් true කියලායි තියෙනවා නම් true කියලායි set එක මේ තියෙන්නේ නැත්තම් false කියලායි. එතකොට මෙතන false එනවා මෙතන false එනවා false equals false true මේක වැඩ කරනවා. මෙතන set කරලා තියෙනවා නම් මෙතන true හැබැයි මෙතන false true equals false නෙමෙයි එහෙනම් මේ if එක වැඩ කරන්නේ නැහැ මේ if එක එකපාරයි වැඩ කරන්නේ එකපාර නෙමෙයි මේ if එක වැඩ කරන්නේ මේකට value මොකුත් නැත්නම් විතරයි
ඊට පස්සේ MySQL ඒ කනෙක්ෂන් එකට new MySQL i ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඒකට local host එකයි අපේ host එකයි root එකයි password එකයි database එකේ නමයි port එකයි pass කරනවා. ඊට පස්සේ IUD කියලා search කියලා method එකක් තියෙනවා. query දෙකම execute කරන කලින් කනෙක්ෂන් එකට කනෙක්ෂන් කියන variable එකට value එකක් assign කරගන්නවා දෙකින්ම. ඊට පස්සේ database එකේ මේ කනෙක්ෂන් එක මේ කනෙක්ෂන් එක හරහා query එක execute කරනවා. connection.query. එතකොට ඒ query එක තමයි අපි function එකේදී ඉල්ලනවා. මේ query එක තමයි execute කරන්නේ. මේකනොත් එහෙමයි. වෙනස තමයි insert update edit වල අපිට return එකක් මොකුත් නැහැ. just දෙන එක විතරයි. select කරද්දී search කරද්දී අපිට මොනවා හරි result එකක් එයි. ඒ result එක තමයි මේක. clear ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ include SMTP PHP mailer exception .php කියලා මේ තුන ඇවිල්ලා අපි ගාව තියෙන එකක් අපිට මේ OAuth.php PHP mailer POP3 when SMTP ඕවා ඔක්කොම ඊමේල් සෙන්ඩිං පාර්ට් එකට ඕන වෙයි. libraries වගේ අපිට ගන්න පුළුවන්. අපිට Google එකේ ගන්න පුළුවන්. මේක ඒගොල්ලෝ දීලා දීපු method set එකකුයි මේක ඒගොල්ලෝගේ මොකක් අපිට use කරන්න පුළුවන් එක. ඒකට අපි use කරනවා use කියන keyword එකෙන් අපි PHP mailer එකේ PHP mailer slash එක කියන්නේ මේ PHP mailer එකේ PHP මෙතන PHP mailer එකේ මේ PHP mailer එකේ PHP mailer එකේ PHP mailer එකේ මෙන්න මේ PHP mailer කියන class එක use කරන්න කියලා තමයි අපි කියන්නේ. එතකොට use කරන්න ඊට පස්සේ comment එකක් comment ඕනේ. ඊට පස්සේ අපි බලනවා empty ද කියලා. මොනවද empty ද කියලා බලන්නේ ඉස්සෙල්ලා අපි බැලුවේ is set කියලා. is කියලා කියන්නේ ඒකට value එකක් set කරලා තියෙනවා. මේකේ බලන්නේ value එකක් set කරනවද නේද කියලා නෙමෙයි. තියෙන value එක empty ද කියලා බලන්න. එතකොට මොන request අපි යවුවේ get request එකක්. e කියලා නමින් යවුවේ. එතකොට get request එක e කියලා නමින් ඒක empty නැත්තම් විතරයි මේ if එක වැඩ කරන්නේ. empty නම් please enter your registered email address කියලා ඒ කියන්නේ. මේක empty නම් එහෙම තමයි එන්නේ. එහෙම empty නැත්තම් ඒක email එකේ variable අල්ලගෙන search query එකක් ගන්නවා. මම කියවනේ system එකේ ඇතුළේ තියෙන එක system එකේ අපේ database එකේ මේ email එක තියෙනවද කියලා බලන්න ඕනේ කියලා. එහෙම නැත්තම් ඒක වැරදි email එකක්. ඊළඟම අපි search query එකක් ගන්නවා. select all from user where the email is equal to email. ඒ කියන්නේ මේ එයා enter කරපු email එකටම සමානද කියලා බලන්න. ඊට පස්සේ unique verification code එකක් ඕනේ. මම කියුවේ unique ID PHP කියලා තියෙනවා. ඊට පස්සේ මම කියනවා ඒ ID එක අපි ඒ verification code එක අපේ database එකට store කරලා තියෙනවා. ඒකට database එකේ IUD insert update date මේ අපේ case එක update එක update sorry user table එක set verification code මේ unique code එකට where email equals to එයා දාපු email. එතකොට මේක update කී. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ අපි බලනවා if check එකක් දාලා මේකේ නම් rows එක ගන්නවා. sorry. එතකොට මෙතන return මෙතන return type එකක් නෑ. හැබැයි මෙතන return type එකක් තියෙනවා. එතකොට ඒ return type එක dot num rows කිය. දැන් එක email මේක primary key. එතකොට එක email එකේ එක්කෙනා ඉන්න පුළුවන්. එක row එකයි තියෙන්නේ. එතකොට එක row එකක් නැත්තම් එක row එකක් නෙවෙයි නම් අපි කියනවා invalid email address කියලා. එකයි නේ කියන්න පුළුවන්. ඉතින් කොහොමද මේක තමයි එහෙම බලන්නේ.
ඔව් නම්රෝස් කියලා කීයක්ද කියලා එනවා ඒ එන් එක එනවා. ඊට පස්සේ මේ ඔක්කොම ඔයගොල්ලෝ Google එකෙන් ගන්න පුළුවන්. PHP mail email sending part එකක්. email sending password එකට අපේ mail එකේ username එකට අපේ email එක දෙනවා. අපේ email එක මේකටත් අපේ email එක දෙන්න ඕනේ. මේක අපිට ඕන විදිහට මේ මේක මාරු කරගන්න පුළුවන්. මේකත් මාරු පුළුවන්. කාටද යවන්න ඕන කියන එක. ඒක අපිට දන්නේ නැහැ නේ. ඒක ඩයිනමික් වෙනවා. මේ ඔක්කොම ස්ටැටික් වලට කමන්නේ. ඒක යූසෙන්ට කරපු ඊමේල් එක තමයි යන්න ඕනේ. සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ අර ඊමේල් එකේ සබ්ජෙක්ට් එක තියෙන. ඒක eShop forgot password verification code. ඊට පස්සේ ඊමේල් එකේ body එක h1 tag එකේ කලර් දාලා verification code එක දාලා අපි මේ code එක දානවා. ඊට පස්සේ අ, මේ mail එක මේ email එක send උනේ නැත්නම් verification code sending failed මොනාරි exception එකක් කියලා මේක fail වෙන්න පුළුවන්. මේ fail වුණොත් ඒ verification code sending failed කියලා එන්නේ. else නම් success වෙනවා. එතකොට අපි මේ password කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ email sending password email sending part එකට අපිට app password කියලා එකක් ඕන. ඒකට අපි two step verification on කරලා තියන්න ඕනේ. ඒක තමයි මේක වැඩ කරන්නේ. එතකොට අපලෝඩ් එක මත බලන්න. එතකොට අපලෝඩ් බලන්න පුළුවන් මේ ඒකට ගහපුවොත් e-shop කියලා එකක් තියෙනවා password කියලා. එතකොට ඒක අපි මෙතන අපිට ඕන නමක් දාලා create දුන්නාම කෝඩ් එකක් දෙයි. ඒ කෝඩ් එක ඔයගලන්ට පෙන්නන්න ටෙස්ට් කියලා මම හදනවා කියමුකෝ. ඒක ක්‍රියේට් කරාම මෙතන මෙන්න මේ කෝඩ් එක තමයි මම මෙතන paste කරන්නේ without space. without space. එතකොට ඒක තමයි මේ කෝඩ් එක. මේක මගේ වෙන account එකක්. එන්න තමයි මගේ වෙන email එකක්. වෙන අනිත් එක වෙන email එකක්. මේක වෙන email එකක්. උඩ මේක admin වගේ මම ගන්නවා. මේක use කියලා ගන්න. ඒක email දෙකක් use කරලා අපිට හොඳයි. set from add reply to මේ ඒ කියන්නේ මෙයා දාන reply එක මගේ admin එයා දාන reply එක එයාටම අවශ්‍ය වැඩක් නෑ. මේ තමයි මම email tool දෙකක් use කරන්නේ. ඒකයි. ඒකයි forgot password එකේදී ඊමේල් සෙන්ඩින් එක යන්න. ඒ කියන්නේ මේක ක්ලික් කරාම ඊමේල් එක සෙන්ඩ් වෙයි. දැන් අපි බලනවා රීසෙට් සීන් එක. ඊට පස්සේ ඒක ආපු ගමන් මේක යනවා. ඊට පස්සේ ඒක මොඩල් එක ඕපන් වෙනවනේ. ඊට පස්සේ මොඩල් එක ඕපන් වුණාට පස්සේ මොඩල් එක ඕපන් වුණාට පස්සේ එතන තියෙනවා show password 1 2 ඒක ඇච්චර ඒකත් නෑ කියන්නේ මේ password එක ටෙක්ස්ට් මේ password එක ගන්නවා බටන් එකක් ගන්නවා. ඒ බටන් එක ක්ලික් කරාම ඒ ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ ටයිප් එක පාස්වර්ඩ් නම් ටයිප් එක ටෙක්ස්ට් කරනවා බටන් එක හයිඩ් කියලා පෙන්නනවා. එහෙම නැත්තම් පාස්වර්ඩ් නැතුව ටෙක්ස්ට් නම් පාස්වර්ඩ් කියලා මාර්ක් කරලා මේක ෂෝ කියලා මාර්ක් කරනවා. ඒකම තමයි මේකන මෙතන ID ටික වෙනස් එච්චරයි. ඒතකොට ඒවා එච්චර ඔන් ක්ලික් එක තමයි නිකන් අර ෂෝ පාස්වර්ඩ් එක බලා ගන්නවා. ඊට පස්සේ notification code input එක. එතකොට ඒකේ රීසෙට් කියන පාස්වර්ඩ් එක මම රීසෙට් පාස්වර්ඩ් කියන sorry රීසෙට් පාස්වර්ඩ් කියලා කියන්න.
මෙතඩ එක කෝල් කරනවා ඒකේදී ඊමේල් 2 එකේ වැලියු එක. ඒ කියන්නේ මෙන්න මේ ඒකේ වැලියු එක new password එක රීටයිප් යාන්ට කරපු new password රීටයිප් password verifications ටික ගන්නවා element by id np rnp ඔයාලා දැක්කා මම පෙන්නුවා ඔයගොල්ලන්ට verification code np rnp np rnp code ඒ වගේම දැන් මේ සැරේ form data එකක් හදනවා ඒ කියන්නේ post request එකක් හරි එතකොට form data එකක් හදනවා email කියන නමින් email එක දානවා මේ value එක තියෙන නිසා direct දානවා email.value කියලා දාන්න. එහෙම දැම්මොත් value.value කියලා ඉන්න email එක යවත ඇති. form එකට open කරාට පස්සේ request එක හදනවා. ඒ වගේම තමයි on read state change එකට function එක call කරලා further 200 කියලා බලලා response text එක කරනවා success නම් alert එකක් දානවා. password mode එක hide කරනවා. ඊට පස්සේ location එක index.php එකට දානවා. ඒ කියන්නේ මේ page එකට password දාලා එහෙම නැත්නම් response එක alert කරනවා. ඒ කියන්නේ reset password එකකින් එන response එක ඊට පස්සේ post request එකක් හොයට දානවා reset password asynchronous when it is true මේ post request එක අපි form data එක එවනවා. දැන් අපි බලමු මේ reset password process එක. ඒකෙදි එච්චරක් නෑ මෙතන connection.php එක include කරගන්නවා. කරගෙන email post request එක post request එකකින් එන කියන නමින් යන email එක අල්ල ගන්නවා. new password retype password verification එක අල්ල ගන්නවා. new password එක retype password එකක් match වුනේ නැත්තම් කියන්නේ equals නැත්තම් password doesn't match කියලා අතනම return කරලා දානවා. එහෙම match වුණා නම් අපි select query එකක් ගන්නවා search query එකක්. මේ user select all from user where email equals to email එක කියන්නේ එයා enter කරපු email එක and ඒ කියන්නේ මේකනොත් සමාන වෙන්න ඕනේ මේක verification code equals to verification. ඒ කියන්නේ එයා එන්ටර් කරපු වෙරිෆිකේෂන් කෝඩ් එක. එයා මේ වෙරිෆිකේෂන් කෝඩ් ඉන්පුට් එකේ එන්ටර් කරන ඉන්පුට් එක වැලියු එක. ඒ වැලියු එක මේ මේ වැලියු එක සහ මේ ඊමේල් එක මේ දෙකම හරින ඒ දෙකටම අදාළ රෝ එකක් තියෙනවා නම් ඒ දෙකටම ගන්න ඕනේ. ඒක තමයි end එකක් යූස් කරන්නේ. කියන්නේ මේක true වෙන if එකක් වගේ මේක true වෙන්න ඕනේ මේක true වෙන්න ඕනේ. එහෙම සර්ච් එකක් කරලා ගන්නවා රිසල්ට්ස් එකට. ඊට පස්සේ ඒක නම් රෝස් එකේ තියෙනවා නම් සෝස් එකයි තියෙන්න පුළුවන්. එකක් නැත්තම් echo invalid email or verification code. එහෙම හම්බුනා නම් update user password එක set කරනවා. password එක set කරනවා. එයා enter කරපු new password නැත්තම් return දෙකම එකයිනේ කොහොමද? ඒක දානවා where email එක email කියලා කියනවා. අපි මේ where එක දාන්න නැත්තම් ඔක්කොමගේ password එයා enter කරපු එකට වෙනවා. එහෙනම් මේ where එක important and එක දන්නවා බලමු. ඒක සක්සස් කියලා කරනවා එච්චරයි. ඒක අපි ඩෙමෝ එකක් කරලා බලමු. රීලෝඩ් එකක් කරලා ටෙස්ට් කියලා මේ ඇඩ්‍රස් එක නෑ. දැන් මට පාස්වර්ඩ් එක දන්නේ නැහැ කියන්නකෝ. පාස්වර්ඩ් එක. ඉස්සෙල්ලාම අපි මේක ක්ලික් කරාම අපිට මෙසේජ් එකක් please enter your registered email address. අපි email එකක් නැත්නම් වෙන මොනවද දාලා බලමු. invalid email address. එතකොට ඒක හරි validations ටික හරියට වැඩ කරනවා. මෙතනදී අපි අබ්දුල් මලික් 2008 කියලා දාලා පාස්වර්ඩ් එක දන්නේ කියලා හිතමුකෝ. ඊට පස්සේ මට forgot password. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ඊමේල් චුට්ටක් පරක් වුණා. මොකද ඊමේල් එක තාම send වෙගෙන ඉන්නේ. verifications on set to your email please check the email කියලා එනවා. මම කියපුවගේ මොඩල් එක ඕපන් වුණා. අපි ඊමේල් එක චෙක් කරලා බලමු. චෙක් කරලා කියලා බැලුවොත් okay reset password මම කියපුවක මෙතන subject එක t-shirt forgot password verification code. Okay t-shirt forgot password verification code මේක reset password එක.
ඒක බොඩි එක වෙරිෆිකේෂන් කෝඩ් මේ තමයි අර යුනික් ID එක. දැන් මේ 68DD6B2 මේ කෝඩ් එකමයි මෙතනදී ගත්තම ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ. E9 E9 ඒ කෝඩ් එකම තමයි. එතකොට ඒක හරි. මම මේ තියෙන්නේ මේ තමයි show මම කියපු. දැන් මෙතන පාස්වර්ඩ් එක show කරන්න පුළුවන්. හයිඩ් කරන්න පුළුවන්. මම ඒක මෙතන එක පෙන්නුවා. දෙකම එකයි. මේක වෙරිෆිකේෂන් කෝඩ් ඉන්පුට් එක. ඒතකොට මේ close මේක reset එක. close එක මොඩල් එක close වුණොත් එයාට ආයේ email එකක් ගන්න වෙයි. මේ email එක ගන්න බෑ. මේ මොඩල් එක ගන්න බෑ sorry. එතකොට new password එකේදී අපි හිතමුකෝ ආයේ මම password එක දැම්ම කියලා. දැන් මේකේදී මම password එක වෙනස් කරනවා. මේ code එක 9 එක කරලා reset කරනවා. එතකොට password does not match කියලා එනවා. ඊට පස්සේ හරි. මේක කරලා මේක කරමු. ඒත් ඒකමයි. මේක E එක නෑ. invalid email or verification code. ඒ කියන්නේ ඊමේල් එකට අදාළ යූසර් කෙනෙක් ඉන්නවා. හැබැයි යාගේ මේ මෙතන 9 කියලා තියෙන මෙතන 9 කියලා නෑ. ඒ කියන්නේ එහෙම වෙරිෆිකේෂන් කෝඩ් එහෙම යූසර් කෙනෙක් නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ මේම යූසර් කෙනෙක් ඉන්නවා. මේම යූසර් කෙනෙක් ඉන්නවා. හැබැයි මං එන්ටර් කරලා තියෙන්නේ ඊ කියලා විතරනේ. ඒකට මේම යූසර් කෙනෙක් නෑ. ඔන්න ඕක නිසා ඒක නිසා තමයි එම ඉන්වැලිඩ් ඊමේල් වෙරිෆිකේෂන් කෝඩ් කියලා ආවේ. මේක එක්සිට් කරන්නත් තියෙනවා. ඒක දාලා බලන්න. එක්සිට් කරාම අපි මොකුත් නැතුව රීසෙට් දුන්නොත් ඊමේල් ඒකම එයි. දැන් අපි රීසෙට් කරලා බැලුවොත් password update successfully කියලා එයි. මගේ password එක 12345689 ඕකේ කියවපු ගමන් ඒක යනවා. ඊට පස්සේ මේකට ගිහින් මේක දීලා මගේ password එක දුන්නොත් මගේ password එක ඔයගොල්ලෝ දකින්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ අප්ඩේට් වෙලා ඇත්තේ password එක අප්ඩේට් වෙලා ඇත්තේ වෙන්නේ නැහැ නේ. දැන් මේකේ ඇවිල්ලා 10 කියලා තමයි එන්න ඕනේ. ඔන්න අප්ඩේට් වුණා ඒක. එතකොට මේකෙදි මම 1 2 3 4 කියලා මේ තමයි මගේ පාස්වර්ඩ් එක. ඒක මම රීසෙට් කරාම ඔයගලන්ට බලන්න පුළුවන් මගේ පාස්වර්ඩ් එක 1 2 3 4 එකට චේන්ජ් වෙනවා. එතකොට මම මෙතන 1 2 3 4 මේක දාලා sign in කරාම successfully sign in. එතකොට එච්චරයි guys forgot password එක. මම හිතනවා ඔයගලන්ට clear ඇති කියලා. ඒකට ඒක තමයි basic idea එක. Thank you guys ඔක්කොම බලවට good evening.